සුබ දවසක් කියලා සියලුම දෙනා ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. අදත් කෙනරියම් වෙත. ඉතින් ජීවිතේ නැමැති පාඩම් පොතේ පෙරලෙන පිටු අතරේ අපිට ලැබෙන පාඩම් විවිධාකාරයි. ඉතින් අපිට ලැබෙන මේ පාඩම් අතරට මම හිතුවා මානසික සතුටකුත් ලබා ගනිමින් කාන්තාවක් විදිහට පවුලේ ආර්ථිකයට දායක විය හැකි නිර්මාණයක්, ලස්සන නිර්මාණයක් ඔයගොල්ලන්ට කියලා දෙන්න කියලා. ඉතින් මේ නිර්මාණය තුළින් අපිට පුළුවන් වෙනවා අපේ මානසික ඒකාග්‍රතාවයෙන් මිදලා මානසික සතුටක් ලබා ගනිමින් අපේ පවුලේ ආර්ථිකයට දායක විය හැකි පුංචි ස්වයං රැකියාවක් විදිහට කරගෙන යන්න. ඉතින් මේ සඳහා අපිට අවශ්‍ය කරන්නේ ඉතාමත් අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයක්. අපි දැන් බලමු අපිට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය මොනවද කියලා. මුලින්ම මම අරගෙන තියෙනවා අඟල් 20ක් දිග සහ අඟලක් පළල රිබන් කොටසක්. දැන් මම අරගෙන තියෙනවා අඟල් 5ක් දිග ඉලාස්ටික් කොටසක්. දැන් අපිට අවශ්‍ය වෙන මේ වගේ පබළු එක 60 කටුවක්. ඉතින් මේ පබළු එක තෝරගන්නකොට මේ සිදුර මදක් විශාල එකක් තෝරගන්න ඕනේ. අපි දැන් බලමු කොහොමද මේක කරගන්නේ කියලා. ඉතින් මේ රිබන් එකේ හොඳ පිටපැත්තක් තියෙනවානේ. ඒක අපි අඩපැත්තට හරවලා දෙකට නමා ගන්න ඕනේ. ඊට පස්සේ කන පිටපැත්තෙන් මෙන්න මේ විදිහට මහ ගන්නවා. දැන් ඔයගොල්ලන්ට පැහැදිලි ඇති මම කොහොමද මේක මහගෙන තියෙන්නේ කියලා. හරි. ඊට පස්සේ අපි මේ 60 කටුව භාවිතා කරගෙන මේක හොඳ පිට හරව ගන්නවා. දැන් ඔයගොල්ලන්ට මේ පේන්නේ මම හොඳ පිට හරවගත්ත රිබන් කොටස පැහැදිලි ඇති. මේ විදිහට මම ගත්ත ඉලාස්ටික් කොටසට ඇතුල් කර ගන්නවා මෙන්න මේ පබළු එක. පබළු එක ඇතුල් කරගෙන මේ 60 කටුව මේ විදිහට භාවිතා කරමින් මම මේ ඉලාස්ටික් කොටස මේ රිබන් කොටස ඇතුල් කරනවා. රිබන් කොටසට ඇතුළත් කරගන්නවා මෙන්න මේ විදිහට. මෙතනදී මම විශේෂ දෙයක් කරනවා මේ රිබන් කොටසත් එක්ක තමයි මේ පබළු එක ඇතුලෙන් මේ ඉලාස්ටික් කොටස අපි ගන්න ඕනේ මෙන්න මේ විදිහට. ඊට පස්සේ මම මේක සමබරව සකස් කර ගන්නවා මේ ඉලාස්ටික් කොටස සහ මේ රිබන් කොටස වඩ පැහැදිලි ඇති. දැන් මේ රිබන් කොටසේ සහ ඉලාස්ටික් කොටස් වල දෙකලවරවල් දෙක මම මේ විදිහට හොඳින් සවි කර ගන්නවා මම පාරවල් කීපයක් යොදා ගනිමින්. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඔයාලට මේක පේන්නේ. ඉතින් මේ පේන්නේ. ඉතින් ඊට පස්සේ මම ඔයගොල්ලන්ට දැන් මේ පෙන්නන්නේ මම මේ විදිහට කරගත්ත නිර්මාණ කීපයක්. ඉතින් ඉතාමත් ලස්සනයි, සරලයි, සැහැල්ලුයි. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේක අත්හදා බලන්න. පුංචි ස්වයං රැකියාවක් විදිහට පටන් ගන්න. ඉතින් එදා වගේම වීඩියෝ එක අදත් හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊළඟ වීඩියෝ එක බලන්න ඕනේ නම් බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. සුබ දවසක්. ගිහින් එන්න.